යාළුවොත් එක්ක එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දානකොට ස්මෝක් කරනකොට සෝෂල් මීඩියා වල උඩට පල්ලෙහාට යනකොට සෝෂල් මීඩියා වල ලයික් කමෙන්ට් වැටෙනකොට අමුතු කික් එකක් අමුතු ජොලියක් සතුටක් දැනෙනව නේද? ඇයි ඒ? ඒකට හේතුව තමයි අපේ මොලෙන් ඩොපමීන් රිලීස් කරන එක. කවුද මේ ඩොපමීන්? ඩොපමීන් කියලා කියන්නේ හරි සුන්දර කෙනෙක් හැබැයි හරියට පාවිච්චි කරේ නැත්නම් අතිශය භයානක කෙනෙක්. අද චුට්ටක් කතා කරමු මෙන්න මේ ඩොපමීන් ගැන. මෙයා ගොඩාක් වෙලාවට සැටිස්ෆැක්ෂන් එකක්. ඒ කියන්නේ දැම්මට ඇති කියන හෝමෝන් එකක් නන් නෙවෙයි. මෙයාට තව ඕනේ කියන හෝමෝන් එකක් තමයි මෙයා. ඒකයි ඔයාට එක සිගරට් එකකින් පටන් ගත්ත ඔයාට අද වෙනකොට එක සිගරට් එකක් මදි වෙන්නේ. එක ඩ්‍රින්ක් එකකින් පටන් ගත්ත ඔයාට අද වෙනකොට ඒ දේවල් මදි වෙන්නේ. දවසක් ඔයා KFC කාපුවාම ආයෙත් ඔයාට KFC කන්න ඕනේ කරන ක්‍රේවින්ග්ස් වලට එන්නේ. මේක ඇබ්බැහි කාරකයක් වෙනවා. මතක තියාගන්න ඕනේ දේ තමයි අපිට අපිට ඩොපමීන් වලින් සතුට අරගන්න පුළුවන් පැති තියෙනවා. හැබැයි එක පැත්තකින් අපිට ලැබෙන සතුට හරීම తాවකාලික සතුටක් වෙනකොට තව පැත්තකින් අපිට ලැබෙන සතුට අපේ ජීවිතයේ සැනසීම අරගන්න පුළුවන් සතුටක් වෙනවා. ජීවිතේ ඇත්තම සතුටෙන්නේ බැලන්ස් එකත් එක්ක. අපි කොහොමද මේ හැමදේම බැලන්ස් කරගෙන යන්නේ කියන එකත් එක්ක. ඉතින් එතනදී අපිට ඕන වෙනවා අපි කොහොමද හරියට මේ ඩොපමීන් පාවිච්චි කරන්න කියන එක. ඇත්තටම අපිට ඩොපමීන් ඕනද කියනකෝ. අපිට මේ ලස්සන හෝමෝන් එක ඕනේ. එතකොට මේක හරි ලස්සනට අපිට ගන්න නම් මොනවද අපිට කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන් දේවල් තමයි අපි ඇත්තටම අපේ ජීවිතේ ටාස්ක් එකක් මොකක් හරි දෙයක් කම්ප්ලීට් කරනකොට මෙන්න මේ රියල් හෝමෝන් එක රියල් විදිහට හරි විදිහට අපේ මොලෙන් රිලීස් වෙනවා. ඊළඟට අපි මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්නකොට අපි මැරෙනකම් ඉගෙන ගන්නවා. අපි මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්නකොට හරි විදිහට මේ හෝමෝන් එක අපේ ඔළුවෙන් රිලීස් වෙනවා. ඊළඟට අපේ එක්සර්සයිසින් වලින් අන්න ඒකයි කියන්නේ අපි ජිම් එකකට හරි නැත්තම් දුවන්න හරි නැත්තම් ගේ වටේ හරි දුවන්න කියලා. මේක හරි විදිහට මොලෙන් රිලීස් කරගෙන මැනේජ් කරගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟට අපි හීල් වෙන්න පටන් ගන්නකොට කවුන්සිලින් වෙන්න පුළුවන්, තෙරපි වෙන්න පුළුවන්, අපි කැමති දේවල් කරලා වෙන්න පුළුවන්, අපි කැමති කෙනෙක් එක්ක කතා කරලා වෙන්න පුළුවන්. අපේ නර්ව්ස් හරි විදිහට කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න තැනදිත් මෙන්න මේ හෝමෝන් එක අපෙන් ඇගෙන් රිලීස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට අපි ස්ටෙප් බයි ස්ටෙප් හෙමින් අපේ ජීවිතේ ගොඩනගන්න පටන් ගන්නකොටත් මෙන්න මේ දේවල් රිලීස් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ දේවල් හරියට බැලන්ස් කරගන්න. ඒ නිසා වැරදි විදිහට ඩොපමීන් චේස් කරනකොට ඔයා දන්නේම නැතුව ඔයාගේ ජීවිතේ තියෙන සැනසීම දවසින් දවස උදුර ගන්නවා මේ ඩොපමීන් වලින්. අන්න එතනදී පරිස්සම් වෙන්න මොන විදිය ඩොපමීන් එකක්ද ඔයා ඔයාගේ ජීවිතයට අරගන්නේ කියන එක.